ගමනේ මීළඟ ස්ථානයේ විදිහට ශ්‍රී ලංකාවේ උතුරු කෙළවරේ පේදුරු තුඩුව වෙරළ තීරයට ළඟා වුණා. කිලෝමීටර් 2ක් විතර දුරකට විහිදෙන නොගැඹුරු මුහුදු ප්‍රදේශයක් අපිට දැක ගන්න ලැබුණා. කීරිමලේ පොකුණ ගොඩක් අය දන්න හඳුනන තැන. මුහුදට ආසන්නයේම පිහිටලා තිබෙන මෙරිදිය පොකුණක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ලොකු වතුර පාරක් මේ පොකුණ හරහා මුහුදට ගලාගෙන ගියත් වතුර මට්ටමේ අඩුවක් සිදුවන්නේ නැහැ. ඉස්සරහට යන අතරමඟදී මයිලිඩි මුහුදේ අතහැර දමපු පරණ නැව බලන්න යන්නත් අපි අමතක කළේ නැහැ. උතුරේ අවසාන දුම්රිය ස්ථානයේ විදිහට කංකසන්තුරේ දුම්රිය ස්ථානය හඳුන්වන්න පුළුවන්. ඉතා පිරිසිදු දුම්රිය ස්ථානයක් විදිහට රැක බලා ගන්න ශ්‍රී ලංකාවේ යුද හමුදාව සහාය වෙනවා. ශ්‍රී ලංකාවේ උතුරු කෙළවරේ සුන්දරත්වය දැඩි හිරු රැස් සමග සටන් කරමින් අත්විඳ අවසානයේ යාපනයේ වටේ සංචාරය මේ විදිහට නිමවන්නේ තවත් බලන්න තැන් ගොඩක් ඉතුරු කරමිනුයි.